ඈතේ පිට කඳු පන්තියකින් වටවුණු සොබාදහමේ ආශිර්වාදය ලැබපු පුංචි ගම්මානයක් තිබුණා. මේ ගමේ නම සිසිලස ගම්මානය. මේ ගමේ අසිරියට හේතුව තමයි ගම්මැද්දේ තියෙන මේ ආශ්චර්යමත් රන්වන් ගස. ගමේ හැමෝම විශ්වාස කළා මේ ගස සතුටින් තිබෙන තාක්කල් ගමට කවදාවත් දුක කරදරයක් වෙන්නේ නැහැ කියලා. මේ ගමේ හිටියා පරිසරයට පණ වගේ ආදරය කරන පුංචි වීරයෙක්. එයාගේ නම බින්දු. බින්දුට හිටිය පුංචි යාළුවෙක්. ඒ තමයි ටිකිරි. ගහකොළ වලට ආදරේ සතාසිව් පාවට ආදරේ සිසිලස ගමේ අපේ ගමේ බින්දුයයි ඔන්න පාරේ රන්වන් ගස රැක ගන්නට එන්නම් අපි හැමෝම රන්වන් ගස රැක ගන්නට එන්නම් අපි හැමෝම මෙන්න මේ සුන්දර ලස්සන ගම්මානට එක අඳුරු දවසක් උදා වුණා. ටිකිරි පොඩ්ඩක් ඉන්න. අර බලන්න අපේ රන්වන් ගස. ඒක මැරිලද? සීයේ ඇයි අපේ ලස්සන ගසට මෙහෙම වුනේ? ඒකේ පාට ඔක්කොම ගිහින්නේ. නෑ පුතේ මැරිලා නෑ. හැබැයි වතුර නැතුව මැරෙන්න ඔන්න මෙන්න මේ ගස තමයි අපේ ගමේ හදවත. මේක නැති වුණොත් අපේ ගමේ සිසිලස නැති වෙනවා. බින්දු මම දැක්ක කැලේ උඩහ පැත්තේ කවුදෝ මන්ද කුණු දාලා ඇලපාර වහලා වතුරෙන් නෑ දැන්. කවුද එහෙම නරක වැඩක් කළේ? අපි දැන්ම යමු ඒක බලන්න. බින්දු ටිකිරි සහ සුදු අක්කා ඉක්මනින් පිටත් වුණා දොළ අවහිර වූ ස්ථානයට. බන්ටි, ඔයා නේද මේ වැඩේ කළේ? බලන්න, ඔයා කුණු දාලා ඇලපාර වහලා. ඉතින් මට මොකෝ? මට කන්න කෙසෙල් තියෙනවා නම් එච්චරයි. මම මගේ පාඩුවේ ඉන්නේ. එහෙමද? හැබැයි බන්ටි දන්නේ නෑ වගේ. වතුර නැති වුණාම කෙසෙල් ගස් තමයි ඉස්සරලම් මැරෙන්නේ කියලා. තව දවස් දෙකකින් ඔයාට කන්න කෙසෙල් නැති වෙයි. මොකක්? කෙසෙල් ගස් මැරෙනවා? වතුර නැති වුණාමද? අනේ මම ඒක දැනගෙන හිටියේ නැහැ. මට සමා වෙන්න යාළුවනේ. මට මගේ කෙසෙල් ගස් ටික බේර ගන්න ඕනේ. හරි එහෙනම්. කතා කර ඉන්න වෙලාවක් නෑ. හැමෝම එන්න. මම ප්ලාස්ටික් බෝතල් ටික අරගන්නම්. හරි මම මේ ලොකු කල තල්ලු කරන්නම්. 1 2 3 ජය වේවා. වතුර පාර ආයෙම ගලනවා. මම ආයේ කවදාවත් ඇලට කුණු දාන්නේ නැහැ සීයේ. අන්න බලන්න දරුවනේ පිරිසුදු වතුර ලැබුණා විතරයි ගසට ආයෙමත් පණ ආවා. ඔයාලගේ එකමුතුකම තමයි මේ ගස බේරගත්තේ. ඔව්, සබාදහම අපේ ජීවිත වගේ. අපි හැමදාම මේක රැකගමු. සබාදහමට අපි ආදරය කළොත් සබාදහම අපිව ආදරෙන් රැක බලා ගනීවි. ගහකොළ